අපි කැබිනට් මණ්ඩලය හදනවා. ඒ විෂය පිළිබඳ අවබෝධය තියෙන, ඒ විෂය පිළිබඳ අත්දැකීම තියෙන, අවංකභාවය තියෙන, අදූෂිත වැඩේ කිරීම සඳහා විශ්වාසය තියෙන කණ්ඩායමක් අන්න කැබිනට් මණ්ඩලයට බවට පත් වෙනවා. ඒක තමයි ආණ්ඩුව. ඒව තමයි ආණ්ඩු කියන්නේ. නිසා අවුරුදු දෙකමාරක් යනකොට මේ ආණ්ඩුව ඔප්පු කරමින් තිබෙන්නේ තමන් බලය ලබා ගැනීමේදී මේ රටේ ජනතාවට දෙන ලද එකඟතාවය මුළුමනින්ම බිඳවට්ටන ලද මුළුමනින්ම ඉටු කිරීමට අසමත් වුණු ආණ්ඩුව බවට මේ ආණ්ඩුව පත් වී තිබෙනවා. දැන් ආණ්ඩුවට අවුරුදු 3යි කැබිනට් මණ්ඩලය 4 වතාවක් සංශෝධනය කරා. ඒකෙන්ම පැහැදිලි මේ ආණ්ඩුවට දැක්මක් වැඩපිළිවෙලක් නැහැ කියලා. කැබිනට් එකේ ඉන්න ඔක්කොම අනාගත නාගත മന്ത്രിවරු ඔය කුට්ටම කොච්චර ඇනුවත් කොච්චර තමයි කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. එනිසා මේ ඇමතිවරු මාරු කරලා මේ පාර්ලිමේන්තුවේ තියෙන කණ්ඩායම ඇතුලේ මූණු මාරු කරලා විසඳන්න බෑ මේක. දැන් ඒක හිදිලා තියෙන්නේ. දැන් මම හිතන්නේ මිලියන 3ක්වත් නෑ පක්ෂයේ account එකේ සල්ලි ගොඩක් අඩු වෙමින් තියෙන. මොකද අපිට පළාත් පාලන മന്ത്രിවරුන්ගෙන් අපට ටික තිබුණා. මන්ත්‍රීවරුන්ගෙන් අපට ඉඳ අපිට යම් මාසයකට ආදායම් මාර්ගාව දැන් ඒක ටිකක් අඩු වෙලා තියෙන්නේ. දැන් ගොඩක් අඩු වෙලා තියෙන්නේ. ඒක තමයි අපේ පාර්ලිමේන්තුවේ තියෙන 3 දෙනෙක්ගේ වැඩිමයි. ඒකේ කාර්ය මණ්ඩලයේ වැට එකතු කරපුවම පොඩි ගානක්. පක්ෂ අරමුදල කොච්චර විතර තියෙනවද? මට මතකද අපි බාර දීලා තියෙන මට මතක තාලට මේ දැන් අපේ එකේ මිලියන රුපියල් මිලියන 78ක් වගේ ඇති. කාට හරි ඕන නම් මේකේ අලගිය මුලගිය වැලගිය දැන් ලියා ගන්න මං කියනවා පාස්කු ප්‍රහාරයේ ඉඳලා ජනාධිපතිවරණය එතනින් එහාට වරාය විකිණීම එතනින් එහාට තේ ටැංකියට ඉන්දියාවට බලස්ථාවරව පවරා ගැනීම එතනින් ගිහිල්ලා මත්තල ගුවන්තොටුපළේ කළමනාකාරීත්වය ඉන්දියාවට ගැනීම මේ සියල්ල එක පෙළට තියලා බලන්න කතන්දරේ හොඳට පැහැදිලි වෙනවා. කටුවපිටියේ බෝම්බය පත්තු කරගත්ත බෝම්බකරුවාගේ බිරිඳ සාරා කාටත් හොරින් ඉන්දියාවට පැන්නේ. මේ ප්‍රහාරයේ වැදගත්ම සාක්ෂිකාරිය අඩුධර්මයේ ඉන්දීය විදේශ ලේකම්වරයා ලංකාවට ආපු වෙලාවකවත් ජනාධිපතිවරයා ඉන්දියාවට ගිය වෙලාවකවත් ඉල්ලන්නේ නැහැ අපිට මෙයා වැදගත් අපිට මෙයා යවන්න කියලා. සෙවණගල වහලත් නෑ වහන්නෙත් නෑ. සෙවණගල ප්ලාන්ට් එකක පොඩි ගැජට් එකක් කැඩුනා. එදා ඒක හැදුවා. අදත් ඔබතුමාට ගිහිල්ලා බලන්න සෙවණගල වහලා නෑ. එතකොට මේ ඔක්කොම දේවල් කරන්නේ මොකද්ද? අපි මේක විකුණනවයි කියන කිසි ප්‍රශ්නයක් නෑ. අපි මේක බුකුත් ගන්න නැතුව රජයේ මේ ව්‍යාපාරේ පවත්වාගෙන යන්න හෙට විකුණනවා කිව්වනම් ඕන තරම් කට්ටිය ඉන්නවා. එච්චරයි ප්‍රශ්නේ. ඒකින්ද මේ 19 යනුවේ සුවසරිය කියන එක අයින් කරන්න කියලා තියෙනවා. ඊට පස්සේ පාට වෙනස් කරන්න කියලා තියෙනවා. මොකද්ද මේක? ඇයි මෙහෙම කරන්නේ? ඕගොල්ලෝගේ පාට දාන්න කියලා තියෙනවා. සුවසරිය හලන්න කියලා තියෙනවා. හරි අනිත් එක මේකේ අපි මේක ගේනාවේ යම් වැඩකට ඒක තමයි කාට හරි ඕන නම් මේකේ අලගිය මුලගිය තව දෙයක් සහරන් හෂීම් ප්‍රමුඛ මේ කණ්ඩායමට IS සම්මේලනයේ සභාපති ඔබ සමාජිකයෙක් විදිහට උපසභාපති